හයි ළමයි කොහමද? අදත් ඉතින් ඔයාලා ගොඩක් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකත් එක්ක. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ආවේ මගේ morning and night skin care routine එක. ඉතින් අද සඳුදා දවසක්. ඒකත් අපේ apartment එකේ කවුරුත්ම නැහැ. ඉතින් සඳුදා කියන්නේ අනිත් අය වැඩ වුණාට ඉතින් මට නම් නිවාඩු දවස. ඉතින් අද දවසත් වෙනදා වගේම morning walk එකක් දාලා තමයි පටන් ගත්තේ. මේ දවස්වල නම් ඉතින් සීතල ටිකින් ටික අඩු වීගෙන යන ගමන් තමයි තියෙන්නේ. ඉතින් දැන් ඉස්සරහට එන්නේ මල් පෙපෙන කාලේ තමයි. මේ අවුරුද්දේ නම් මම මාස්ක් එකක් යූස් කරපු නැති හන්දා ඉතින් මගේ ස්කින් එක ගොඩක් ඩැමේජ් වෙලා තමයි තියෙන්නේ. මේ ක්ලයිමේට් එකත් කාලෙන් කාලයට වෙනස් වෙන හින්දා අපි යූස් කරන ස්කින් කෙයාර් රූටින් එකත් වෙනස් කරන්න වෙනවා. ඉතින් මම අද පෙන්වන්න හදන්නේ මේ දවස්වල මම යූස් කරන මගේ ස්කින් කෙයාර් රූටින් එක. අපි ඉතින් යමු වීඩියෝ එකට. ඉතින් දැන් නම් වෙලාව උදේ 9:32යි. මෙයා නම් ඉතින් ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් මොකුත් යූස් කරන්නේ නැහැ. ඒත් ඒ වුණාට මට වඩා ලස්සනට ඉන්නවා. පේනවනේ නම් බ්ලැක් ස්කින් කලර් එක තමයි ලස්සනම. මේක තමයි මම මේ දවස්වල යූස් කරන ක්ලෙන්සර් එක. මොකද මේ දවස්වල මගේ ස්කින් එක ගොඩක් ඩ්‍රයි වෙලා හින්දා මම මෙන්න මේක තමයි මගේ මූණට උදේ හවස දෙකටම යූස් කරන්නේ. මෙන්න මේ යාළුවෝ ටික තමයි මට මොර්නින් ස්කින් කෙයාර් එකට ගොඩක්ම හෙල්ප් කරන්නේ. මම උදේට වැඩ කරන කෙනෙක් හින්දා මට ලොකු ටයිම් එකක් නැහැ. ඉතින් මගේ මොර්නින් ස්කින් කෙයාර් එක වෙනුවෙන් වැය කරන්න. ඒ හින්දා මම ගොඩක් සිම්පල් විදිහට තමයි මොර්නින් ස්කින් කෙයාර් රුටින් එක කරන්නේ. ඉතින් මම පුරුද්දක් විදිහට ඉස්සෙල්ලාම කරන්න ටෝන කරන එක තමයි මම මේ දවස්වල යූස් කරන ටෝන එක. මෙහි කොරියන් බ්‍රෑන්ඩ් එකක් වෙන COSRX එකේ ටෝන එක තමයි ඉතින් යූස් කරන්නේ. ඉතින් ඊට පස්සේ ඒ බ්‍රෑන්ඩ් එකේම The Vitamin C13 කියන මෙන්න මේ සීරම් එක යූස් කරනවා මම every morning and night. ඉතින් ළමයි මම මීට කලින් යූස් කරේ The Ordinary එකේ hyaluronic acid එක. ඉතින් ඇත්තට මේක යූස් කරලා නතර කරාට පස්සේ මගේ ස්කින් එකේ පොඩි මාක්ස් වගේක් ආවා. ඒ හින්දා තමයි මම මෙන්න මේකට මාරු වුණේ. මම මේක දැන් යූස් කරන්න අරගෙන මාස 2ක් විතර වෙනවා. ඉතින් ඒ මාස 2 ඇතුළත මගේ ස්කින් එකේ කලින් ආපු ඩාර්ක් ස්පොට්ස් ටික හොඳටම අටු වෙලා ගිහින් තමයි තියෙන්නේ. ඉතින් මම මේක highly recommend කරනවා මොනේ ලප කැලල් තියන අයට යූස් කරන්න ගොඩක් හොඳ සීරම් එකක් විදිහට. ඉතින් පහුගිය දවස්වල එළිය උෂ්ණත්වය ගොඩක් රින ගණන් වලට ගියපු හින්දා මගේ ස්කින් එක නම් ගොඩක් ඩ්‍රයි වෙලා තමයි තියෙන්නේ. ඉතින් ඒ ඩ්‍රයිනස් එක අඩු කරගන්න මම මේ දවස්වල යූස් කරන්නේ සීටපෙල් එකේ මොයිස්චරයිසර් ලෝෂන් එක. ඉතින් මම කලින් යූස් කරපු ලෝෂන්ස් වලට වඩා මේක අපේ ස්කින් එකේ රඳා පවතින කාලය ගොඩක් වැඩි. ඉතින් අන්න ඒ හේතු හින්දා තමයි මම මේක මූණටයි ඇඟටයි දෙකටම යූස් කරන්නේ. ඉතින් මම වැඩ කරන දවස්වලත් මේකප් නම් යූස් කරන්නේ නැහැ. මෙන්න මේ විදිහට තමයි ඉතින් වැඩට යන්නේ. ඊට අමතරව මම අනිවාර්යෙන් යූස් කරනවා සන් ක්‍රීම් එක. මේ දවස්වල යූස් කරන සන් ක්‍රීම් එක තමයි COSRX එකේ Aloe Soothing සන් ක්‍රීම් එක. ඒක PGF 50+ එක. ඔයාලත් එළියට ගියත් කොහෙ ගියත් කොරියාවේ ඉන්න අය නම් අනිවාර්යයෙන්ම සන් ක්‍රීම් එක යූස් කරන්න අමතක කරන්න එපා. මොකද මෙහි එළියෙත් ගොඩක් ඩස්ට් එක වගේම මොන්චි ගොඩක් තියෙනවා. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් යූස් කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ ටික තමයි මගේ කොණ්ඩේට මම යූස් කරන්නේ. ඉතින් කොරියාවේ ගොඩක් අයට තියෙන එකම ප්‍රශ්නේ තමයි කොණ්ඩේ ගොඩක් යන එක. ඉතින් ඒකත් මට තියෙනවා මේ ප්‍රශ්නේ. ඉතින් මම කොණ්ඩේ ගැන එච්චර ලොකුවට හිතන කෙනෙක් නෙවෙයි. ඒ හින්දාම මොකද මගේ hair එක ගොඩක් damage වෙලා තියෙන්නේ. ඉතින් මගේ videos බලන අය දන්නවා මම කොණ්ඩේට hair color කරනවා, කොණ්ඩේ straight කරනවා, කොණ්ඩේ curl කරනවා. ඉතින් මේ හැම දෙයක්ම මම කොණ්ඩේට කරන තියෙන හින්දා මගේ කොණ්ඩේ ඇත්තටම ගොඩක් damage වෙලා. ඉතින් ළමයි මම මගේ කොණ්ඩේ යන එකට මම මෙන්න මේක යූස් කරන්න පටන් ගත්තා. දැන් මාස 2ක් විතර වෙනවා මේක යූස් කරන්න පටන් අරන්. ඉතින් කියන්න සතුටුයි මගේ baby hairs ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක ගොඩක් හොඳ ට්‍රීට්මන්ට් එකක් කියලා මම හිතනවා. මේක ඔයාලට කූපන් එකේ ගන්න දෙනවා. ඉතින් මම යටින් ලින්ක්ස් දාන්නම්.
ඉතින් ඊට අමතරව ඔයිල් කරන්න අගන් ඔයිල් එකයි කර්ල් අප් කරන්න අද යූස් කරන්නේ මෙන්න මේ කර්ල් අප් ලෝෂන් එක. ඉතින් ළමයි අද මම ගෙදර ඉන්න හින්දා මම ගොඩක් ලොකුවට කර්ල්ස් අප් කරන්න ගියේ නැහැ. ඉතින් ඒ හින්දා මම වෙන දවසක වෙන වීඩියෝ එක එළියට ගෙනකොට කොහොමද කර්ල්ස් හදන්නේ කියලා අරගෙන එන්නම්. මෙන්න මේ විදිහට තමයි ඉතින් මගේ අද ලුක් එක. ඉතින් ළමයි තව දෙයක් කියන්න ඕනේ. ඉතින් අපි ස්කින් කෙයාර් රුටින් එකක් පටන් ගන්නකොට අපි මුලින්ම බලන්න ඕනේ අපේ ස්කින් එකට මොනවද තියෙන අඩුපාඩු කියලා. ඉතින් මේ අඩුපාඩු වලට සොලියුෂන් එකක් විදිහට තමයි අපි යූස් කරන්න ඕනේ මොනවද කියලා තීරණය කරන්න ඕනේ. ඉතින් කවුරු හරි ඉන්නවනම් මේ ගැන ලොකු දැනුමක් නැති ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ ස්කින් ටයිප් එක හොයාගෙන ඒ Google එකේ සර්ච් කරලා මොනවද ගැලපෙන ප්‍රොඩක්ට්ස් කියලා හොයාගන්න. ඉතින් අපි බාහිරව අපේ ස්කින් එකට මොනවා යූස් කරත් වැඩක් නැහැ. අපි පෝෂකාය ආහාර වේලක් ගන්නේ නැත්තම්. ඉතින් ඒ හින්දා තමන් ගන්න ආහාර වේල ගැනත් ගොඩක් හිතන්න ඕනේ. ඉතින් එතකොට තමයි අපේ ස්කින් එක ගොඩක්ම බ්‍රයිට් අප් වෙන්නේ. ඉතින් මෙන්න මේක තමයි මම අද ඊවිනින් එකට යූස් කරන ෆේස් පැක් එක. ඉතින් ලංකාවේ වගේ නෙවෙයි අපි ගෙදර නෙවෙයි ගොඩක් වෙලාවට ෆේස් පැක් හදන්නේ. මොකද බය නැතුව යූස් කරන්න පුළුවන් ෆේෂල් පැක් තමයි ඉතින් දකුණු කොරියාවේ තියෙන්නේ. ඉතින් මේ පැක් එකේ ගහලා තියෙන්නේ වෝටර් ස්පූන් 7කට තමයි මේක මික්ස් කරන්න ඕනේ. ඉතින් ඒක මික්ස් කරාට පස්සේ ඉන්නේ මෙන්න මේ වගේ පේස්ට් එකක්. ඉතින් අපේ ගෙදර ඕපතුප මල්ල තමයි පිටිපස්සෙන් ඔයාලට පේන්නේ. එයාට දැන් ඔය කොහෙන්ද මේ ස්මෙල් එක එන්නේ කියලා හොයාගන්න බැරුව තමයි ඉන්නේ. දැන් මම මේක අයින් කරන්න තමයි යන්නේ. ඉතින් තව දෙයක් තමයි මෙහි කම්පැනිස් වල වැඩ කරන අය දන්නවා මෙහි අපිට වැඩ කරන්න තියෙන ගොඩක් කෙමිකල්ස් එක්ක ඒ වගේම ඩස්ට් එකක් එක්ක. ඉතින් හින්දා අපි අනිවාර්යෙන් සතියට එකපාරක්වත් මේ වගේ ෆේෂල් පැක් එකකට යන්න ඕනේ. නැත්නම් ඉතින් අපේ ස්කින් එක ගොඩක් ඩැමේජ් වෙන්න පුළුවන්. ඉතින් මෙහෙම එකක් යූස් කරන්න ඉතින් ගැහණුද පිරිමද කියලා අදාළ වෙන්නේ නැහැ. වෙලාව නැති කෙනෙක් නම් ඉතින් ඔයාලට පුළුවන් ෂීට් පැක් එකක් යූස් කරන්න. ඉතින් ඒක ගොඩක් ඉක්මන් මේ වගේ දෙයකට වඩා. දැන් ඔයාලට පේනවාද මගේ ස්කින් එකේ කලින්ට වඩා පොඩි වෙනසක් තියෙනවා. අද මම යූස් කරපු පැක් එක වයිටන් ක්ලේ එක. ඉතින් ඔයාලට නිවාඩු තියෙන හැම වෙලාවකම වගේ මේ වගේ සිම්පල් ෆේෂල් පැක් එකකට යන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඉතින් ළමයි මෙන්න මේක තමයි මම මේ දවස්වල යූස් කරන හෙයා පැක් එක. ඉතින් මේක යූස් කරන්න හොඳ කොණ්ඩේ කලර් කරලා ඉන්න අයට. ඉතින් මමත් කොණ්ඩේ දෙපාරක් තුන් පාරක්ම කලර් කරා. ඉතින් ඒ හින්දා මගේ කොණ්ඩේ යට කොටස ගොඩක් ඩැමේජ් වුණා. ඒකට සොලියුෂන් එකක් විදිහට තමයි මම මෙන්න මේක යූස් කරන්නේ. අපි කොණ්ඩේ ෂැම්පු කරාට පස්සේ තමයි මෙන්න මේ ලොකු කප් එක යූස් කරන්න ඕනේ. මේකෙන් ටිකක් ගාලා විනාඩි 20ක් විතර තියලා හොදලා අරින්න ඕනේ. ඉතින් මට මේකෙන් හොඳ රිසල්ට්ස් තියෙනවා. කොණ්ඩේ ගොඩක් ඩැමේජ් වෙන කෙනෙක් ඉන්නවා නම් යූස් කරලා බලන්න පුළුවන්. මේක ඕපන් එකේ මේක ගන්න පුළුවන්. මේකේ මේ සෙට් එක තමයි ගන්න තියෙන්නේ. ඉතින් ඊට පස්සේ කොණ්ඩේ වොෂ් කරාට පස්සේ අන්තිමටම තමයි මෙන්න මේක යූස් කරන්න ඕනේ. මේක හැබැයි හොදලා යවන්න අවශ්‍යතාවයක් නැහැ. හෙයා ලෝෂන් එකක් විදිහට මේක යූස් කරන්න පුළුවන්. ඉතින් දැන් මම ඔයාලට පෙන්නන්න යන්නේ මගේ නයිට් ස්කින් රුටින් එක මම කොහොමද කරන්නේ කියලා. ඉතින් මෙන්න මේක තමයි මගේ බොඩි කොලොන් එක. මේක යූස් කරාට පස්සේ තමයි මම බොඩි ලෝෂන් එක ඇප්ලයි කරන්නේ. ඉතින් මේක තමයි මම යූස් කරන ටෝනර් එක. මම මොර්නින් එකේ යූස් කරන සීරම් එක රැයටත් අනිවාර්යයෙන්ම යූස් කරනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ තියෙන්නේ මගේ මැජික් සීරම් එක. මේක තමයි මට දැනට හම්බුන හොඳම රිසල්ට්ස් දෙන සීරම් එක.
හැබැයි මේක මම හැමදාම නම් යූස් කරන්නේ නැහැ. මොකක් හෝ හේතුවක් හින්දා මගේ මොනේ පිම්පල් එකක් එනකොට තමයි මම මෙන්න මේක යූස් කරන්නේ. ඒ යූස් කරාට පස්සේ පහුවෙනිදාට ඉතින් පිම්පල් එක නැති වෙලාම යනවා. ඊට අමතරව මම ඉතින් The Ordinary එකේ peeling solution එක යූස් කරනවා. හැබැයි අද මම පැක් එකක් දාපු හන්දා ඉතින් මේක යූස් කරන්නේ නැහැ. මම මේක සාමාන්‍යයෙන් සතියකට එකපාරක් හෝ දෙපාරක් තමයි ඉතින් යූස් කරන්නේ. ඉතින් අනිවාර්යෙන් මම භාවිතා කරන එක තමයි මගේ eye cream එක. ඒකත් Cosrx එකේ snail eye cream එක තමයි යූස් කරන්නේ. ඊට අමතරව මම eye patches යූස් කරනවා. සමහර දවස් තියෙනවා ඉතින් ගොඩක් මහන්සි වෙලා එන දවස්. ඒ දවස් වලට මගේ ඇස් දෙක යට dark circles ගොඩක් highlight වෙලා පේනවා. ඉතින් අන්න ඒ දවස් වලට තමයි මම මෙන්න මේ eye patches යූස් කරන්නේ. මම මේකේ link එකත් යටින් ඔයාලට බලන්න ඇඩ් කරලා තියන්නම්. ඉතින් ඊට අමතරව lips වලට මම යූස් කරන්නේ මෙන්න මේ sleeping mask එක. මේ දවස්වල වින්ටර් එක හින්දා ඉතින් මෙන්න මේ රෝස පාට එක තමයි ගොඩක්ම මැච් වෙන්නේ. මොකද එළියේ තියෙන සීතලත් එක්ක ඉක්මනට අපේ lips පැලෙන්න බලනවා. ඉතින් ඒ හින්දා මේක යූස් කරාම අපිට ඒකෙන් අපේ lips ආරක්ෂා කරගන්න පුළුවන්. ඉතින් මම අර කලින් කියපු සීරම් එකේ ලෝෂන් එක තමයි මේ තියෙන්නේ. ගොඩක් පිම්පල්ස් තියෙන දවසක් නම් මම මෙන්න මේ මොයිස්චරයිසර් ක්‍රීම් එක තමයි යූස් කරන්නේ. ඉතින් පිම්පල් එක පොඩියට උඩට එනකොට තමයි මේ දෙක යූස් කරන්න ඕනේ. එතකොට පහවදා වෙනකොට ඒ පිම්පල් එක ඇත්තටම නැති වෙලා යනවා. ඒක නම් මැජික් එකක් වගේමයි. මෙන්න මේක තමයි මගේ කකුල් දෙකට මම යූස් කරන ලෝෂන් එක. මොකද මේ වින්ටර් එක හින්දා අපි ඉතින් හැම වෙලේම වගේ සොක්ස් දාගෙන තමයි ඉන්නේ. ඉතින් ඒ හින්දා මෙන්න මේ ස්ටික් එක යූස් කරපුවාම කකුල් දෙකේ තියෙන අර ඩ්‍රයිනස් එක නැති වෙලා යනවා. ඉතින් මේ තියෙන මගේ all in one cream එක. ඉතින් ගොඩක් අය මේක ඩේ ක්‍රීම් එකක් විදිහට යූස් කරනවා. නේද මම නම් යූස් කරන්නේ නයිට් එකට විතරයි. ඉතින් මෙන්න මේ යාළුවෝ ටික තමයි මගේ නයිට් කෙයා ස්කින් රූටින් එකට මට හෙල්ප් කරන්නේ. ඉතින් මේ පරිසර උෂ්ණත්වයත් එක්ක මගේ ස්කින් ටයිප් එකත් වෙනස් වෙන හින්දා මේ ස්කින් රූටින් එක දිගටම කරගෙන යන්න අමාරුයි. ඉතින් මම ඉස්සරහට වීඩියෝස් වලින් අරගෙන එන්නම් මගේ ස්කින් රූටින් එක වෙනස් වෙන විදිය. ඉතින් මීට අමතරව මගේ ස්කින් එක වෙනුවෙන් මම කරන තව වැඩ දෙකක් තියෙනවා. මේ තමයි පළවෙනි එක. මෙන්න මේ වයිටමින් එක මම ඩේලි ගන්නවා. මට ගොඩක් ලොකු ඩෝස් තියෙන වයිටමින්ස් බොන්න බැරි හන්දා මේ ડોක්ටර් කෙනෙක් channel කරලා තමයි මෙන්න මේක මම රෙකමන්ඩ් කරගත්තේ. ඒකත් එක්ක අනිවාර්යයෙන් රැට කරන වැඩක් තමයි මගේ green tea එක. ඉතින් මුල් දවස්වල මම රැට කොෆි එකක් බොන්න පුරුදු වෙලා හිටිය හින්දා ඒ පුරුද්ද නැති කරගන්න තමයි මෙන්න මේ විදිහට green tea එකකට මාරුනේ. මේ දවස්වල මම බොන tea එක තමයි මෙන්න මේක. මේක මාරම රසයි වගේම මාරම ගුණයි යඟට. එක එක මල් වර්ග වේලලා තමයි ඉතින් මේක හදලා තියෙන්නේ. මල් වර්ග ගොඩකින් මම ඒක ඕඩර් කරා. ඒක ඇත්තටම මාරම රසයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම නිවාඩු දවසේ මගේ ස්කින් එක වෙනුවෙන් කාලය ගත කරේ. ඉතින් මීට අමතරව මම යූස් කරන දේවල් ගැන මම ඉස්සරහට වීඩියෝස් වලින් ඔයාලත් එක්ක බෙදා ගන්නම්. ඉතින් අදට මම වීඩියෝ එක ඉවර කරනවා. බලන් හිටිය ඔයාලට ගොඩක් thank you. ඒ වගේම පරිස්සමට ඉන්න සරන් යව.